air traffic control, you're cleared for takeoff. Flight attendants, prepare for takeoff, please. Hi guys, අද අපි මේ ඉන්නේ බදුල්ල පාරේ සම්ල කියන ලස්සන පැත්තක. මේ කියන්නේ අපි අද යන්නේ නන්පෙරිය බලන්න. අඩි 7000ක් විසින් තියෙන නැට්වර්ක් ගම්මාන. යා මේකස් බෙන් බලලා නන්පෙරිය ලත්ත සුන්දරත්වය බලන්න. අය බයිසිකල් දෙක. අලුතෙන් එක මේ ඉන්නේ යාළු සෙට් එක. හරි ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ නන්පෙරියල් වත්තර යන්න තියෙන පාරේ බාට ඉතින් ප්ලේස් එක. ආල්තින මේ ලොරියට එහා පිටින් ඉන්නේ. ඉතින් පාර තමයි. අපි ඇවිල්ලා තියෙන්නේ අපි උඩහට ගිහිල්ලා බලමු. මෙතන බෝඩ් එක ගහලා දෙනවා නන්පෙරිය මාර්කට් කියලා. හරි. හරි අපි දැන් නන්පෙරියල් ඔතුවාට යන්න ගමන් ඉන්නේ පාරේ. ඉතින් මෙච්චරලා දැක්ක පාරේ ලස්සන කොහොමද කියලා. මේ පේනවනේ පාරට එමිලා තියෙන ගල් ගස් කොච්චර සුන්දරත්වයක් තියෙනවද රෑ. ඉතින් කඳු පිටිය පේනවා. යා තව අපිට කිලෝමීටර් ගාණක් යන්න තියෙන උඩහට. පොඩි වැහිබර කාලගුණයක් නම් අද තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. උඩහට ගිහිල්ලා කොහොමද ලස්සන කියලා අද මාත් එක්ක යන්නේ අශේනුයි මලිඳු චමුදිත. ඔයාලා කලින් වීලෝග් එකෙත් එයාව නම් දන්නවා චමුදිත. මායි අපි හතර දෙනා තමයි යන්නේ. යමු උඩහදි සෙට් එක. අපි දැන් උඩහට ඇවිල්ලා ඉන්නේ තව ටිකක්. ඔයාලට පේනවා ඇති මේ පල්ලෑ මේ සානුව වගේ මැදින් ගලාගෙන යන්නේ මේ හිරිකටුව ඔය. උඩහට ගියන් ඒක පේන්නේ නැතයි කඳු දෙක අතරින් යන හැටි. ඔයාලට පේනවා ඇති මේ වටේටම තියෙන ලස්සන view එක. ඉතින් මෙන්න මෙතන මේ ඉස්සරහා පාර මේ තියෙන්නේ. ඒක පැත්තෙන් යන්නේ. මේ හරියෙන් පටන් ගන්නවා පාරේ ඉතා දුෂ්කරම තත්ත්වේ. යා ගිහිල්ලා බලමු කොහොමද කියලා ඉස්සරි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ නන්පෙරියල් ඔතුයාවේ වංගු 23 4 වෙනි වංගු ගාවට.
ඉතින් එතනට පේන ලස්සන view වාට දැන් ඉතින් පේයි උඩහා ඉඳන් බොරවල් තියෙනවා ඩාට ගිහ කට්ටිය ඉතින් වටපිට පෑතින් පේන view එක කරති පාර දැන් තියෙන්නේ තා බලන් තත්ත්වයක තියෙන පාරක් තියෙනවා නේද සන පොට්ටා තියෙන්නේ උඩහාට ගිහිල්ලා එන කට්ටිය අපිත් යන් උඩහාට ඉතින් උඩහාට පාර එවිලම් බලන්න පට ලස්සන දැන් වංගු ටික පටන් ගන්නවා මේ ගලේ ගහලා තිනවා හතර මම හිතන්නේ වංගු ලංකි තමයි ඒ වගේම තමයි මෙතන පල්ලම් බලන්න කොහොමද කියලා හරි ඔයාලට පේන ඇති මෙතන මේ පල්ලෑ අපි දැන් ආවා නන්පෙරියල් ඉස්කෝලේෙන් පව් කරගෙන උඩහාට ආවා අපි 9 වෙනි වංගුව පව් කරගෙන උඩහාට යන ගමන් ඉන්නේ මිදුන් තත්ත්වෙත් තියෙනවා ඊ වැස්සද අද පොඩ්ඩක් මේ තියෙන සාමාන්‍ය ගන්න දැන් පොට තියෙනවා තවපොඩින් දැක්කනම් ඉන්න බෑ ඉතින් ටී ෆැක්ටරි එක ෆැක්ටරි එක නම් වහලා තියෙන්නේ මාසෙකට සැරයක් මේ මැෂින් ටික මේක ඔයිල් මාරු කරලා එහෙම මේ කරනවා කියන්නේ නේද බෑන් ඕටන් පැන්න අද පොඩා පරිසරය පේන අඩුයි මිදුන් තත්ත්වෙත් තියෙනවා ලස්සනයි අර පැත්තට නම් අවුව තියෙනවා අර මේ පැත්තේ හොඳයි ඒ පැත්ත හොඳට අවුව තියෙනවා මේ පැත්තේ පේන්නේ බලංගොඩ පැත්ත ඉතින් අර ඩොල ඒ ටික අර එක තැනකට වහිනවා ඔයාලා පේනවද දන්නේ නැහැ ඒක මම දාන්න සුන්දර වීඩියෝ ඒක ගාන්න එක තැනකට වහිනවා වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා ඉතින් මේ තියෙන එන්ට්‍රන්ස් එක නන්පෙරියල් වතුයායේ පෞද්ගලික පිළිමකට එන්නේ අපිට ටිකට් ගන්න උඩහාට යන්න තියෙනවා මම බයික් වල ආවේ අපි බයික් එකේ ටිකට් එක 500යි අයියේ බයික් එකේ ටිකට් එක 500යි වීල් එකට 1000යි ඉස්සර 1000යි නේද බයික් එක ඉතින් අපිට උඩහාට කිලෝමීටර් කීයක් විතර තියෙනවද 4මාරක් තියෙනවා 4මාර මේකත් දෙන්නේ යට ඉතින් එහාට අපිට යන්න පුළුවන් ගන්න කිව්වම අරටට වල යනවද ඔව් යන්න ගන්න පුළුවන් මට ටිකට් ගන්න උඩහාට යන්න ඕනේ නෑ මෙතන යන්න මෙතන ඉන්නවද ඔව් හරි අපිට මෙතන ටිකට් එකක් ගන්න පුළුවන් හරි අපි යනවා දැන් බයික් එකට ටිකට් එක ගන්න ඉතින් නන්පෙරියල් ටී ෆැක්ටරි එක අද අපිට පුළුවන් ඉතින් ටිකට් ගන්න නැත්නම් උඩහාට යන්න පුළුවන් ඉතින් මේ තියෙන ටී ෆැක්ටරි මේක තමයි මේක දැනට පාවිච්චි කරන්නේ නැහැ ඒ කියන්නේ කර්මාන්තශාලාව වහලා තින්නේ මාසෙකට සැරයක් මේක තියෙන මැෂින් ටික ස්ටාර්ට් කරලා ඔයිල් මාරු කරලා අර මැෂින් ලවුට් වෙන්නේ නැතුව තියාගන්න මේ කරන ඉතින් මේකේ මේ ට්‍රැක්ටර්ස් ඒව අර හිම ඔක්කොම තියෙනවා ඇත්තටම හරිම ලස්සන පරිසරයක්. බලන්න ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න.
කියන්න කියලා අර වචන නැති තරම් මේක ලස්සනක් තියෙනවා. හරි අපි ටිකට් එක අරගෙන උඩහට යමු. ඔව් අර පැත්තට එක තැනකට වහින එක තමයි ලස්සනටම තියෙන්නේ. හරි අපි ආවා 18 වෙනි වංගුව ගාවට. ඉතින් මෙතනින් මේ පැත්තේ පාරේ තමයි යන්න තියෙන්නේ නග්‍ර බ්ලංග එකට හොලිඩේ බංගලෝ එකට වර්ල්ඩ් සෙන්ට් ලෝකාන්තික. අර පැත්තේ මේ පාරෙන් ශ්‍රී කෝරමලේ ස්වාමි දේවස්ථානය කියලා තියෙනවා. වසර 150කට වඩා පැරණි දේවස්ථානයක්. ඉතින් අපිට යන්න තියෙන්නේ මේ පාරේ. තව උඩහට යන්න තියෙන ඉතින් 18 වෙනි වංගුව ඉන්නේ. 23 වෙනි වංගුව තමයි බේකස් බෙන්ඩ්. එතන අපි උඩහට ආවා දැන්. ටිකක් දැන් ලංකල් ඉන්නේ බේකස් බෙන්ඩ් වලට. අපේ අනිත් බයික් එක ගන්නත් යනවා. ඊට උඩින් වෑන් එකකුත් එනවා පේනවා. ඇත්තටම මේ පාරේ යන එක ටිකක් දුෂ්කරයි. දුෂ්කරයි කියන්නේ වාහනයකට යන එක ඇත්තටම ටිකක් අමාරු වැඩක්. ඉන්න මම පෙන්න. මේ දින්නේ පාර කොහොම වටේට ගිහිල්ලා එතනින් මේ උඩහැන් ඉන්න තියෙන්නේ. මේ පාර ගොඩක් පටුයි. සාමාන්‍ය බයිසිකලයකට වීල් එකට ප්‍රශ්නයක් නැහැ. වීල් නම් යන ටිකක් අමාරුයි. ඒත් මේ කැබ් එකක් ටිකක් ලොකු වාහනයක් එනවා නම් මේ අර මේ හරිය පාර පටුයි එලවෙනකට ටිකක් පරිස්සමෙන් තමයි ඩ්‍රයිව් කරන්න තියෙන්නේ. හරි අපි යන් උඩහට. අපි ආව බේකස් බෙන්ඩ්. තව අංගුව. මේ බාන්න මේ මීදුම වටපිටාව මුකුත්ම පේන්නේ නැහැ. හරිම ලස්සනයි. ඉතින් අද අපිට කඳු පන්ති ටික නම් බලන්න වෙන්නේ නැහැ. මොකද වෙහිබර කාලගුණෙත් එක්ක මීදුම් තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ අපේ ඉස්සරහා යාළුවෝ ටික ඉන්නවා. යාළුවා පේන්නේ නැත් තරමට මීදුම. පල්ලෑ බයිසිකල් දෙක තියෙනවා. ඒක පේන්නේ නැහැ. පල්ලෑ තව කට්ටියක් එනවා. මේ තියෙන්නේ 23 වෙනි වංගුව. බේකස් බෙන්ඩ්. ලෝකේ හැමෝම දන්න, ලංකාවේ හැමෝම දන්න ගොඩක් කට්ටිය මෙතනට එනවා. කොල්ලෙකුත් එනවා බයිසිකල්. එන්න ප්ලේස් එක. ඔයාලත් අනිවාර්යෙන් එන්න. ඇවිල්ලා නැති අය ඉන්නවනේ. තාපු අය දන්නවා මේකේ තියෙන ලස්සන කොහොමද කියලා. ඉතින් මෙතරම වටපිටාවේ මුකුම පේන්නේ තනි කර මීදුමෙන් ඇහිලා තින්නේ. ඉතින් මේ ලංකාවේ සුප්‍රීම ප්ලේස් එක. කොහොමද? සුළු මොහොතකට මේ පාසෙ
ඔයාලට කියන්න මේ ඉන්න මේ රේන්නේ පල්ලේ අපි නන්පෙරියල් එන්න පටන් ගත්ත දවසේ පල්ලෑ ගම්මානේ හරි ජම්බුනේ. තාම උඩාට එනවා. මේ අපි දැන් උඩා නඩර් ගම්මානේ කිට්ටු ඉන්නේ. තුන් දෙනෙක් ඉන්නවා. වැස්සයි අපිට දෙපාරක් වැස්ස වුණා. බාන්නෝ ඉතින් එයාලත් උඩාට යනවා. මේ ලස්සන මල් තියෙනවා මේ. බංගලෝ එකට යන පාර තමයි උඩ හදී. කිලෝමීටරයක් තියෙනවා ඉතින්. මේ පැත්තට පල්ලෑ තියෙනවා පාර මම පෙන්න. අට්ටම ලස්සන අපි එක බයික් යන්න පල්ලෑ නතර වුණා පොඩ්ඩක් එන්න අපහසු නිසා. ඉතින් ඔයාලා මෙහෙ එනවා නම් සාමාන්‍ය ස්කූටර් වල වගේ නම් එන්න එපා. මොකද උඩහටම ඉන්න අමාරුයි. එන්න පුළුවන්. බයිසිකලේ යට වදිනවා එහෙම තමයි ඉතින් මේ පාරන කොච්චර ලස්සනද කියලා. පාරවල් නම් හේදිලා ගිහිල්ලා මේ දවස් ටිකේම වැස්ස. මීදුම් තත්ත්වය දැන් අද තියෙන්නේ පට්ටම ලස්සනයි මීදුමත් එක්ක. ඉතින් මීදුම තිබ්බේ නැත්නම් ඔයාලට වටපිටාව ගොඩක්ම බලා ගන්න පුළුවන්. අපි බලමු තවත් දවසක මේ පැත්තට මීදුම් නැති දවසක එන්න පුළුවන් වුණොත් ඇවිල්ලා. අතර මේ නුවරඑළිය අගින් ගා වයිබ් එකක් තියෙන පද කන්ද මුදුනනේ පීතල. වන්නේ ඉන්නට මේ පල්ලෑදී ඉන්නේ මොකද්ද කියලා ඉතින් බලන්න දෙයක් නැහැ මීදුමත් එක්ක. අපි තව පොඩ්ඩක් උඩහට යනවා මේ පාර දිගේ යන්න පුළුවන් උඩරිම මායිමට යනකම් යනවා. බංගලෝ එකට යන්න දෙන්නේ නැහැ බංගලෝ එක ගාන ගේට් එකක් දාලා තියෙන්නේ. ආයිත් අපි උඩහට යනවා බලන්න. ආයි විතරයි ආයි උඩහට ඉතින් යන්න පල්ලෑ. බාන්නු ඉතින් මේ මල් ගස් තියෙන හැටි. අපි මේ ඇවිල්ලා ඉන්නේ දැන් නඩරොඩ් ගම්මානට. ඒ කියන්නේ නන්පෙරියල් අත්තුන උඩහම ගම්මානේ. ඉතින් මේ ගම්මානේ ඇවිල්ලා ලංකාවේ තියෙන දුෂ්කරම ගම්මානේ. අපි මේ ඉන්න අයනෙක් එක්ක කතා කරලා බලමු. ඉතින් මේ තියෙන විස්තර ගැන. ඉතින් ඇත්තටම අද මේ වටපිටාව පේන්නේ දැනුත් අපි ආවට පස්සේ ආවෙත් ඇස්සේ වෙන මීදුම් තත්ත්වය නඩුනා වටපිටාව ඔක්කොම ලස්සනක් තියෙනවා. හැමදාම මේ මීදුම්. ඉතින් දොර ඇරියන් හිතන්නකො හැමදාම උදේ පාන්දර දොර ඇරලා බලනකොට කොහොමද ඉස්සරහා මේ වගේ view එකක් තියෙනකොට. දැන් නම් වැස්ස පොඩ්ඩක් අඩු වුණා. ඔයාලට පේනවා ඉතින් මෙතනින් කඳු වැටි දැන් මතුණා ඉස්සෙල්ලා මීදුම්කත් එක්ක තිබිච්ච එක. මුතිගේ මේ පේන කොටසේ දැන් පවුල් 10ක් විතර ජීවත් වෙනවා. තව ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් උඩ තියෙනවා. තව මේක. තව පවුල් 16ක් විතර උඩ ජීවත් වෙනවලු. මේ තියෙන්නේ නම්පෙරියල් අත් තියෙන උඩම ගම්මා. යා පැත්තේ පාර පල්ලෙට පාර තියෙනවා. මම පල්ලට බයික් පල්ල. තරම සුන්දර පරිසරයක්. ආඩ පේන්නේ ඉතින් අර පල්ලෑ කන්න. අපි ආපු පාර දුන්න. දැන් ඉතින් ආයේ පල්ලහැට යන්න දෙන්නේ. තා පොඩි දුරක් උඩහට යන්න තියෙනවා. ගිහිල්ලා බලමු උඩ බංගලෝ එකේ ගේට් එක ගාවට යනකම් යන්න පුළුවන් මං හිතන්නේ. වැඩි දුරක් නම් යන්න බැරුව ඇති. මේ තියෙන පාර. මම ඒ පොඩ්ඩක් ගිහිල්ලා බලලා කොහොමද කියලා බලමු අපි ඉස්සරහයි. මේ පල්ලෑ දැන් මීදුම් තත්ත්වය පොඩ්ඩක් පහව ගියා. ලස්සන. ඇත්තටම මීදුම් නැති දවසක ආව ගොඩක් බලන්න පුළුවන්. වතුර පාරවල් මේ පොඩ්ඩක් වැස්ස වැඩි දවස් වල පාරවල් හේදිලාම යනවා. මේ අයිට පොඩි සිග්නල් එහෙම නැහැ. Wi-Fi කනෙක්ට් කරලා තමයි මේ සම්බන්ධතාවය ලබාගෙන තියෙන්නේ. ඇත්තටම දුෂ්කර ගම්මානයක්. කිසිම වාහනයක් නැහැ. මේ ළමයි ඉස්කෝලේ යන්නේ
සන්දට පල්ලෙහා ඉස්කෝලේට ගිහිල්ලා බෝඩින් වෙනවා. ඊට පස්සේ එයාලා ආපහු ගෙදර එන්නේ සිකුරාදා හවසට. කියන්නේ ඉස්කෝලේ වැඩ ඉවර වෙලා සිකුරාදා හවසට තමයි ආපහු ගෙදර එන්නේ. ඇත්තටම මේ පාරේ එන්න අපහසුයි. ඔයාලට පේනවා මේ පාරේ වතුර යනවා. වතුර පාර. අපිට තව යන්න තියෙනවා. මේ අපි උඩහට ඇවිල්ලා තියෙන්නේ. තව පොන්චි දුරක් තියෙන බංගලෝ එකට. බංගලෝ එක බුක් කරන්න තියෙනවා. ඒකේ ප්‍රයිසස් අපිට යම් මිල ගණන් කිව්වා. ඔයාලට පුළුවන් ඒවා දැන් බුක් කරගන්න. මේ උඩහා ඉඳන් හෝටන් තැන්න පැත්තට යන්න කිලෝමීටර් 3මාරක් තියනවා කියලා කිව්වේ. අපි වංගු 33ක් පහු කරලා තමයි උඩහට ඇවිල්ලා තියෙන්නේ. වංගු 33ක් තියෙනවා කිලෝමීටර් 27ක්ලු තියෙන්නේ මෙහෙට. අපිට මේ ඉන්න කෙනෙක් කිව්වා. උඩහට 27ක් තියෙනවා කියලා. හරි ඉතින්. අපේ ගමන මෙතනට එනකන් දැන් නගරත් ගම්මානි මේ තියෙන්නේ. අපි ඉතින් මේ ගමන මෙතනින් නිම කරනවා. මේ ටිකක් බලාගෙන නිම කරනවා කියන්නේ පල්ලෙහාට ආපහු යනවා. ගිහිල්ලා මීට ආපසු ගෙදර යන්න තමයි තියෙන්නේ අපි. අපේ යාළුවෝ ටික මග නැවතුණා. අපි යන් උඩට ගිහිල්ලා බලමු. පයින් මෙයා බයිසිකලේ තිබ්බා. ගේට් එක ළඟ පේනමානේ තියෙන්නේ. ඉතින් මේ පාරවල් යන්න හරි අමාරුයි. ඔෆ් රෝඩ් වෙහිකල් එක පුළුවන්. ආවොත් පාර පටුයි උඩ. හරිම පරිස්සමෙන් පාර දෙපැත්ත ගැන අවධානයෙන් යන්න ඕනේ. ඉන්නේ ගම්මානේ මේ තියෙන්නේ උඩම අන්තිම කොටස. මේ කඳු වැටිය දැම්මත් ලස්සනට පේනවා. ඇත්තට මීදුම් තත්ත්වෙ තිබ්බේ නැත්තම් පාර ලස්සන view එකක් බලා ගන්න තුණා. මීදුමත් එක තියෙන වෙනම vibe එක. යා. මෙතන්නේ ගම්මානේ මෙච්චරයි තියෙන්නේ. මේ වතුර පාරවල් තියෙන දියඇලි පාරාදීසය. ඒ වචනින්ම කියන්න තියෙන්නේ ඇත්තටම ගොඩක් තිබුණා. එකක් වෙදිලා යන එක නන් නෙමෙයි. අපි කන්ද මුදුනට පේන්න තියෙන දියඇලි ගොඩාක්. 1 2 කියලා ගණන් කරන්න බැරි තරම් වටපිටාවට පේනවා. වැහැලි කරන ගමන් මීදුන් තත්ත්වය පොඩ්ඩකට නැති වෙලා යනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන්. ඒ තියෙන නග්ගල මීදුම නැති වුණාම කඳු ටික එහෙම හොඳ ලස්සනට පේනවා. ලස්සන දැන. උඩින්ම ඇවිල්ලා තියෙන අර තියෙන ගේට් එක. බංගලෝ එකට යනවා. අතරින් ගානේ යන්න තියෙන්නේ. බුක් කරාට පස්සේ තමයි අවසර අරන් යන්න ඕනේ. ඒක යන්න දෙන්නේ නැහැ. ඉතින් ගිහලා හෝටන් තැන්න පැත්තට යන්න තියෙන්නේ. ඉතින් ගිහලා තමයි. ඒත් යන්න අවසර නැහැ. අපිට දැන් තියෙන්නේ මමන මෙතනින් නිමා කරන්න තමයි. ඒවත් වලට යන පාරවල් තියෙනවා.